හිතන්නේ මම හදපු රසම රස චිකන් බරිටෝ එක තමයි මේක. Hi guys, welcome to my YouTube channel Mishi. ඉතින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරන්න අමතක කරන්න එපා. හරි, දැන් ඉතින් අපි මේ මම මේකට 3-5 oyster sauce ටිකක් ගම්මිරිස් කුඩු ලුණු කුඩු දාලා මේ ඔක්කොම sauce ටිකක් දාලා මේ ඔක්කොම අත ගෑවා. අත ගාලා දැන් ඊට උඩින් මම මේ මස්කරි පවුඩර් චුට්ටක් සුදු ලුණු විතරක් මන් දැම්මා. ඉඟුරුවර අපි දෙහි චුට්ටක් දාන හින්දා දැම්මේ නැහැ. ලුණු මේ කහ එතකොට මේ ඔක්කොම දාලා ආයේ ෆ්‍රිජ් එකට දැම්ම මැරිනේට් වෙන්න. දාලා දැන් මේ උඩින් අර දාගත්ත වෙනම ටික ආයේ මැරිනේට් කරලා මේ ටික දැන් මේ තියෙනවා. දැන් මේ ටික මේ විදියට අපි මෙහෙම අරගෙන මේ අපි දාන මැදට දාන පේස්ට් එක තමයි මේ බරිටෝ එකේ. එතකොට මේක මේ විදියට අපි තියලා මේකෙම නැවත වතුර එකක් අරගෙන මං එන්න. ඒ වතුර එක අරගෙන අපි ඒකත් මේ විදියට මේක මෙහෙම තම්බ ගමු. චුට්ටක් විතර. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ඔරිගානෝ පවුඩර් චුට්ටක් විතර දාන්න. දාලා අපි මේක මෙහෙම තම්බ ගමු. මේ තියෙන පේස්ට් එකෙන්ම මේ විදියට තම්බ ගමු. මිරිස් සැරහෙම ඔයගලන්ට රස අනුව ඒක දාන්න පුළුවන්. දැන් මම මේක දුවට කන්නනේ හදන්නේ. එතකොට ඕනට වඩා සැර දාන්නේ නැහැ මේකට. මොකද පොඩි අය ඉතින් ගොඩාක් සැර කන්නේ නැහනේ. ඒ නිසා දැන් මේ විදිහට අපි මේක තැම්බෙන්න දෙමු ටිකක් වෙලා යනකම්. ලුණුත් රස අනුව දාගන්න පුළුවන්. ගොඩාක් වතුර දාන්න එපා. මොකද අපි ආයේ මේක ටෙම්පර් කරගන්නවනේ. ඒතකොට මේක ෆ්‍රයි කරන්න යනකොට අපි මේ තියෙන විදිහටම තමයි ගන්න. ඉතින් ඒ නිසා ගොඩාක් මේ වතුර දාන්න එපා. අර මං කිව්වා වගේ අතගාගත්ත වතුර ටිකෙම දාලා මේක මේ විදියට මේකෙන්ම ගන්න. ඔයාලා කැමති නම් ඔයගලන්ට පුළුවන් පාස්ලි චුට්ටක් විතර මේකට දාගන්න. පාස්ලි එකෙන් චුට්ටක් දාගමු. අර ලස්සන වෙන්න ඕනේ හින්දා ඊට පස්සේ අපි ආයෙ සරස ගද්දි මේක දාන්න ඕනේ. නමුත් දැන් මේ චුට්ටක් එක එකතු කරගමු ඒකට. පාට චුට්ටක් මදි කියලා හිතුනොත් තව මස් කරි පවුඩර් චුට්ටක් මිරිස් කුඩු ටිකක් වගේ දාගන්න පුළුවන්. චුට්ටක් විතර. මොකද චිකන් වලත් මේ දැන් වතුර තියෙනවනේ. දැන් ඒ වෙද්දිත් ඒ වතුර ටික මේකට මේ උරා ගත්ත මේ වතුර ටිකත් ආවා මෙතනින්. චිකන් එකේ තියෙන වතුරත්. එතකොට ආයි ස්ටොක් එකක් වෙනම දාන්න ඕනේ නැහැ. ඒ චිකන් ස්ටොක් එකෙන්ම තැම්බෙනවා මේක. දැන් සුවඳත් හොඳට එනවා මේ වෙලාවේ. මිරිස් කුඩුත් මේ වෙලේ චුට්ටක් තව පාට ඕනේ කියලා හිතෙනවා නම් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම oyster sauce චුට්ටක් එකතු කරගන්න පුළුවන්.
ඉතින් දැන් අර අපි තඹගත්ත වතුර ටික හිඳෙනකම්ම වගේ තඹ ගන්න. ඒ කියන්නේ යාන්තමින් වතුර තියෙනකොට අපි ඒක අරගෙන වෙනම බෝල් එකකට අපි ආයේ දාගමු ඒ තඹගත්ත ටික. දාලා දැන් ඔය තඹගත්ත සාස්පානෙම නැත්නම් non stick pan එකක හරි තෙල් ටිකක් මේ විදිහට දාන්න. තෙල් තේ හැන්දක් විතර පොල් තෙල් තේ හැන්දක් දාගන්න. ඊට අමතරව මට හිතෙනවා ගී තව තේ හැන්දක් විතර දැම්මනම් මේකේ අර රසය වගේම ගුණේ සුවඳ හැමදේම තියෙනවා. ඉතින් මම තව තේ හැන්දක් විතර ගීත් එකතු කරගන්න. මෙතනදී ඔයාලට පුළුවන් ෆැට් ස්ප්‍රෙඩ් එකකුත් එකතු කරගන්න ඔයාලා ළඟ ගී නැත්තම්. ඉතින් තේ හැන්දි දෙකක් විතර මම දාගත්තා. මොකද මේ සුවඳ එන හින්දා රසයේ ගුණේ දෙකම හොඳයිනේ ගී අතින්. ඉතින් දැන් ඔන්න මම අර තලාගත්ත සුදු ලූණු ටිකයි ලූණු මං කිව්වේ පොඩියට චොප් වෙන්න කපා ගන්න කියලා. එන්නේ ඒ ටිකයි මෙතනදී මේ වෙලාව එකතු කරගන්නවා. ඔයගලන්ට පුළුවන් කරපිංචත් චූටියට කපාගෙන දාගන්න. මිරිස් කරලක් උනත් දාගන්න පුළුවන්. ඉඟුරු නම් මම එකතු කරේ නෑ. මොකද මම ලෙමන් ටිකක් දාන හින්දා මම මෙතනදී ඒක එකතු කරගන්නේ නැහැ. මොකද අපි ඉඟුරුත් දැම්මම තව ඇඹුල් රසය වැඩි වෙනවනේ. අන්න ඒ නිසා මතක තියාගන්න ඒකත්. සුදු ලූණු තමයි චොප් කරලා මෙතනදී දැම්මේ. මෙතනදී තව ඔයගලන්ට පුළුවන් අමු මිරිස් කරලක් කපලා දාන්න මැදින් පළලා. එතකොට කරපිංච දාන්න පුළුවන්. රම්පේ නම් එකතු කරගන්න එපා. පොඩ්ඩක් එතකොට රසය වෙනස් වෙනවා. දැන් ඔන්න මේ තෙලටම මස් කරි පවුඩර් හරි මිරිස් කුඩු හරි මේකට මේ තෙලටම දාගන්න. දාලා මේ අපි අර බෙදගන්න ඒ කියන්නේ සුදු ලූණු එතකොට අර ලූණු ටික තියෙන්නේ. ඒකටම දාලා ඒකත් හොඳට මික්ස් කරගන්න. දැන් මික්ස් කරලා ඉවරනාට පස්සේ ආයෙ ඔයාලට පුළුවන් ඔරිගානෝ පවුඩර් ටිකක් දාගන්න. ඔරිගානෝ කෑලි චුට්ටක් වෙන්න වගේ තේ හැඳි කාලක් වගේ වෙන්න දාගන්න. ඔරිගානෝ දාගෙන ඔරිගානෝ නැත්තම් කමක් නෑ අත්‍යවශ්‍යම නෑ. නමුත් අර ඔරිගානෝ දැම්මම පාටයි සුවඳයි රසෙයි ඔක්කොම තියෙනවා. දැන් ඔන්න මේ අපි අර වෙනම බෝල් එකකට දාලා තියාගත්ත චිකන් ටික තියෙන්නේ. ඒ ටික ආයේ මේකට දාලා අර ටෙම්පරාදු කරගන්නවා. අර අපි බෙදගත්ත තෙල් ටිකෙන්ම මේ ඔක්කොම හොඳට මික්ස් කරගෙන මේක ටෙම්පරාදු කරගන්න. ආයේ නැවත වතාවක් ඔයගොල්ලෝ අර ෆ්‍රයි කරගන්න හොඳට මේ ටික. එතකොට චිකන් ෆ්‍රයි වෙනවා. එහෙම්මම ඒ ටිකත් එක්ක. දැන් මේ අතරේ මම කිව්වේ මම මිරිස් කරලකුත් දාගත්තා කියලා. දැන් මම මිරිස් කරල නම් අයින් කරනවා. දුව කන්න කැමති නෑනේ. නිකන් හරි ඔක හැපුණොත් දැවිල්ල වෙනවනේ. ඒ නිසා මිරිස් කරලක් මම අයින් කරගන්නවා. ඒකයි මම මෙතනදී කරන්නේ. ඔයාලා ඉතින් මිරිස් කරල එහෙමම තියලා හදලා ගන්න පුළුවන් පේස්ට් එක. මම ගොඩාක් වෙලාට ඔය දේ කරනවා. මොකද පොඩි අය ඉන්න ගෙවල් වල මිරිස් කරල් කන්න අමාරුයිනේ දැවිල්ල නිසා. ඒකයි. ඉතින් දැන් අපි මේ විදිහට තියලා මේක හොඳට ඒ කියන්නේ මික්ස් වුණාට පස්සේ ඔයිස්ටර් සෝස් ටිකක් දාගන්න. ඔයිස්ටර් සෝස් නැත්නම් ඔයගලන්ට තක්කාලි සෝස් උනත් මෙතනදී එකතු කරගන්න පුළුවන්. දාලා මේ ටික හොඳට මික්ස් කරලා හොඳට බෙදගන්න. අර ටෙම්පරාදු කරගන්න. මේකෙන් තියෙන අර අපි ඉස්සෙල්ලා බෙදගත්ත සුදු ලුණු පේස්ට් එකත් එක්ක ඒ හොඳට මේ ටික මික්ස් වෙන්න බෙදගන්න. ඒක ඩීප් ෆ්‍රයිම නෙමෙයි. අර අපි යාන්තමින් දාගත්ත තෙල් ටික තියෙනවනේ. ඒ තෙල් ටික හින්දා අපි ඒක ඒකෙන්ම බෙදගමු. දැන් බෙදගෙන මේ විදියට ලස්සන පාටකුයි මේ වෙලේ සුවඳකුයි රසෙයි දෙකම තියෙනවා. ඉතින් දැන් මට ඔයිස්ටර් සෝස් උත් දාලා මම තක්කාලි සෝස් ටිකකුත් දානවා. තව පොඩ්ඩක් ලස්සනට පාට ගන්න ඕන හින්දායි අර රසෙයි නිසා. ඉතින් ඔයාලා කැමති නැත්තම් මේ සෝස් වර්ග දාන්න එපා. කැමති නම් ඔයාලට පුළුවන් මිරිස් කුඩු වලින් ඒ පාට අරගෙන ඒ විදියට ගන්න. ඉතින් චූටි බබාලා ඉදි සෝස් ටිකක් අපි දානවනේ. ඒ නිසා අපි මේ සෝස් ටික දාලා මික්ස් කරලා ගමු මේ විදියට. මේ චිකන් පේස්ට් එක මැදට හදාගන්න. මොකද මේක චිකන් බරිටෝ එකක් නේ. ඉතින් පොඩ්ඩක් රසත් අවශ්‍යයිනේ. ඒ නිසා තමයි මම මෙහෙම කරන්නේ. කැමති නැත්නම් සෝස් මේ වෙලේ නොදා ඉන්නත් පුළුවන්. දැන් මේ විදියට දාලා මේ ටික හොඳට මික්ස් කරන්න. පේනවනේ මේ තියෙන්නේ මේ විදිහට ලස්සන පාටක් එනවා. මේ වෙලේ හොඳ සුවඳකුත් එනවා. ඉතින් මේ විදිහට හොඳට මික්ස් කරගන්න මේ ටික ඔක්කොම හොඳට මේ විදිහට. දැන් මේ තෙත ගතිය අර වතුර ගතිය නැති වුණා හොඳට. ටෙම්පරාදුවෙන් අර තෙලෙන් තමයි දැන් මේක තියෙන්නේ මේ චුට්ටක් හැදිලා. පේනව නේද මේ පාට ලස්සනට පේනවා මේ විදිහට.
පාට වගේම මෙතනදී සුවඳකුත් හොඳ එනවා. දැන් ඔයාලට පුළුවන් ලෙමන් හරි ලයිම් හරි චුට්ටක් ඉස්මාරගෙන මේ වෙලේ ඉහා ගන්න. එතකොට මේක තව රසවත් වෙනවා. ඒක කැමති නැත්නම් ඔයාලා ඒ රසයට ඉහා ඒ කියන්නේ පොඩ්ඩක් ඉහන්න එහෙම දාන්න යන්න එපා. මම නම් මෙතනදී චුට්ටක් විතර මේ ඒ කියන්නේ ඉස්ම චුට්ටක් දැම්ම ලෙමන් වල. ලෙමන් නැත්නම් ලයිම් උනත් යූස් කරන්න පුළුවන්. දෙහි හරි ලෙමන් හරි වගේ යූස් කරන්න පුළුවන්. ඉතින් දෙහි ලෙමනුත් නැත්නම් ඒක ඔයගොල්ලෝ කැමති නෑ කියලා හිතන නම් දාන්න ඕනේ. එහෙම නැත්නම් චුට්ටක් විතර බින්දු කිහිපයක් ඉහා ගන්න මේ ලෙමන් හරි දෙහි හරි. ඒක එතකොට එහෙම දැම්මම එතකොටත් හොඳ සුවඳක් එනවා. තවත් සුවඳ වැඩි ඇත්තටම. ඉතින් ඔය සුවඳයි රසෙයි දෙකම ගන්න ඔය විදිහට ඕක කරාම හරි. දැන් මම ලෙමන් ටිකක් දැම්මේ තව පොඩ්ඩක් මට ඇඹුල් රසෙ මදි වුණේ හින්දා මේ ඔයගලන්ට කියන්නේ ලෙමන් රසෙ මේ දෙහි රසෙ ඕනේ නැත්තම් ඉඟුරු දාලා ඒ රසෙ ගන්න පුළුවන් ඒ විදිහට. අර මම මේ ගාලික් පේස්ට් එක දැම්මනේ චොප් කරලා. ඒ දාපු වෙලාවේ ඔයාලට පුළුවන් මේ ඉඟුරුත් දාගන්න තලලා. ඉතින් ඔන්න දැන් අපි චිකන් පේස්ට් එක හදාගෙන ඒක වෙනම තියාගන්නවා. දැන් ඉතින් අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 500ක්. ඊට අමතරව පාන් පිටි ග්‍රෑම් 150ක් ගන්න. මේක අවශ්‍ය වෙන්නේ මං ඉස්සරහදී කියන්නම්. මේක ඉහන්න තමයි අවශ්‍ය වෙන්නේ ඒ අමතරව තියෙන පාන් පිටි ග්‍රෑම් 150. ඊට අමතරව ගී මේස හැඳි 2-3ක් විතර අපි දාගමු. ඒ වගේම අපිට අවශ්‍ය වෙන ලුණු කුඩු, බේකින් පවුඩර්, ඒ වගේම කිරිපිටිත් මම කියන්නම් ඔයගලන්ට දාගෙන යනකොට අවශ්‍ය ප්‍රමාණය. ඒ වගේම තමයි ලා උණු වතුර අවශ්‍ය වෙනවා. ලා උණු වතුරත් මට කෝප්ප 2ක් ගියා මෙතනදී. දැන් අපි ලුණු කුඩු තේ හැඳි භාගයක් දාගමු. ඒක දාලා දැන් ඊළඟට මේ අපි දාගන්නේ බේකින් පවුඩර්. බේකින් පවුඩර් තේ හැඳි භාගයක් ඒකත් දාගමු ඒ විදිහටම. භාගයක් හොගොල්ලෝ කැමති නැත්නම් කාලක් හරි දාන්න. කාලක් දැම්මත් භාගයක් දැම්මත් ඒක වෙනස් වෙන්නේ නැහැ හිම ලොකුවට. ඒ වගේම කිරිපිටි වැදගත්ම දෙයක් මෙතනදී. කිරිපිටි මේස හැඳි 2ක් දානවා මම. පාන් පිටි ග්‍රෑම් 500ට අනිවාර්යයෙන්ම කිරිපිටි මේස හැඳි 2ක් දාන්න. දාලා මේ ඔක්කොම හොඳට අර ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මික්ස් වෙන්න මෙහෙම මික්ස් කරගන්න. අර ඔක්කොම අපි දාපු දැන් අමුද්‍රව්‍ය ටික මේකට මික්ස් වෙන්න මේ ටික ඔක්කොම හොඳට මේ මං කරන විදිහටම මික්ස් කරගන්න. දැන් අපි මං අර කිව්වේ ගී එහෙමත් නැත්නම් මෙල්ටඩ් බටර් නැත්නම් ෆැට් ස්ප්‍රෙඩ් එකක් ඒ වගේ දෙයක් ඔයාලට ගන්න පුළුවන්. දැන් ඒක අපි මේස හැඳි 3ක් දැම්මා. දාලා ඒකත් හොඳට මේ විදිහට මික්ස් කරගමු. මේස හැඳි 4ක් 3ක් වගේ දාන්න පුළුවන් ඒකට. දාලා මේක හොඳට අපි මික්ස් කරගමු. දැන් ඔන්න අපිට අවශ්‍ය වෙනවා මං අර කියපු ලා උණු වතුර එක. ලා උණු වතුර එක එකපාර දාගන්නේ. චුට්ට මෙතනදී තමයි මේ ලා උණු වතුර තමයි ඇඩ් කරගන්නේ. දැන් ලා උණු වතුර දාලා මේකත් මේ විදිහට මික්ස් කරගමු. දැන් ආයෙත් උණු වතුර මේ විදිහට ලා උණු වතුර ටිකක් දාලා නැවත අර අපි මික්ස් කරගත්තා වගේම චුට්ටක් ආයෙත් මික්ස් කරගමු මේ ටික ඔක්කොම මික්ස් වෙනකම්. මොකද එකපාර උණු වතුර දාන්න යන්න එපා. දැම්මොත් ඒ කියන්නේ අපි අනන පිටිමෝලිය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර පොඩ උණු වතුර අපි දාන්නේ මෙතනදී. මොකද අපිට අවශ්‍ය ප්‍රමාණයට මොලිය හදා ගන්න ඕනේනේ. ඒකයි. දැන් ආයෙත් උණු වතුර ටිකක් මේ විදිහට දාලා හොඳට ඒකත් මික්ස් කරගමු. ඒ කියන්නේ මේ ඔක්කොම හොඳට ඇනෙන්න ඕනේ. දැන් ওই විදිහට ඉතුරු වතුර ටිකක් දාලා අපි මේ ටික ඔක්කොම මික්ස් කරලා මේ විදිහට හොඳට ඔක්කොම මික්ස් වෙන විදිහට අනාගමු. මේ මං ඔයාලට පෙන්නලා තියෙන විදිහටම කරන්න. එතකොට මේක ඒ විදිහටම එනවා. දැන් හොඳට මේ විදිහ ඔක්කොම ටික එකතු වෙන විදිහට මික්ස් කරන්න.
දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදියට අරගෙන අතෙන් මෙහෙම මේ ටික ඔක්කොම මික්ස් කරලා අතේ ගී ටිකක් හරි බටර් ස්ප්‍රෙඩ් හරි මොන හරි ඒ කියන්නේ තෙල් జాතියක් හරි අතේ ගාගෙන මේ විදියට හොඳට මික්ස් කරන්න. එතකොට ඇලවෙන්නේ නැහැ. දැන් මේ ටික ඔක්කොම අතේ ඇලවෙන්නේ නැති විදියට අපි මේ පිටිමොලිය අනාගමු. මේ විදියට හොඳට මික්ස් කරගෙන අතේ ඇලවෙන්නේ නැති වෙන විදියටම අනා ගන්න ඕනේ. මම මේ පෙන්නන විදියට කරන්න ගොඩක් වෙලාට මම දැකලා තියෙන පිටිමොලිය අනන එක නම් ගොඩක් අය පෙන්නන්නේ ඒක ෆෝවර්ඩ් දානවා. ෆාස්ට් ෆෝවර්ඩ් දානවා. ඉතින් මම මෙතනදී ඒක කරන්නේ මොකද මම කැමති ඔයාලත් මේක බලලා හරි විදියට කරලා අනාගෙන මේ හදා ගන්නවා නම් මම කැමතියි. ඉතින් ඒ නිසා තමයි මම මේක ෆාස්ට් ෆෝවර්ඩ් දාන්නේ නැත්තේ. දැන් ඔන්න මම අර ඔයාලට කිව්වේ මට කෝප්ප දෙකක් යනවායි කියලා. ඔන්න ඒකත් දැන් ගත්තා. ඒකිනුත් දැන් මම ඔන්න චුට්ටක් දාලා ආයේ මේ විදියට අනා ගන්නවා. ඉතින් දව ආයේ දැන් චුට්ටක් දානවා. මම ඒකයි කිව්වේ දෙකම එකපාරම දාගන්න එපා. අපි පොඩ්ඩ තමයි දාලා මේක අනා ගන්න ඕනේ. මොකද නැත්තම් එකපාර දැම්ම ගමන් මොළිය අර මේ වතුර වැඩි වුණ ගමනුත් මේ කියන්නේ මෙලෙක් ගතියට එනවනේ. ඒ නිසා දැන් ඔය අතරතුර මම උගලන්ට කිව්වේ 4-5ක් විතර මේ සැන්දිය අවශ්‍ය වෙයි කියලා. ගී හරි ෆැට් ස්ප්‍රෙඩ් හරි පොල් තෙල් හරි යූස් කරන්න පුළුවන්. දැන් ඔන්න මම මේ අතරතුරදී අර ගී මම ගත්තේ ගීනේ මෙතනදී. ඉතින් ඒ ගී හැන්දි ආයේ 3ක් විතර දාගත්තා. ඒකත් දාලා ආයෙත් මේ විදිහට හොඳට අනා ගන්න. ඉතින් දැන් ඔන්න ඔය විදිහට අපි අනාගත්ත මොළිය තමයි මේ තියෙන්නේ. දැන් ඕගොල්ලෝ ඔය විදිහට මං කිව්වේ අර අමතරව පාන් පිටි ටිකක් අවශ්‍ය වෙනවා කියලා. දැන් මේක මේ විදිහට ඉහා ගන්න උඩින්. මේ විදිහට උඩින් ඉහන්න. ඉහලා ආයේ දැන් මේ තියෙන අපේ අල්ලේ මේ මෙතනින් තමයි අපි මේක අනන්න ඕනේ. නැත්තම් අර ඇඟිලි තුඩු වලින් අනද්දී එන්නේ නැහැ. ඒ නිසා අල්ලේ හැම වෙලෙම කොනින් මේ කියන්නේ මේ විදිහට මේ අර අපි මෙහිම කියන්නේ පිටි අනන්න ඕනේ පිටි මොළිය අනන්න ඕනේ. දැන් ආයෙත් අපි මේ විදිහට ගී දාගමු. ගී දාලා මේක කරන්නේ අර පිටි මොළිය හරි ලස්සනට එන්න ඕන නිසායි. දැන් දාලා ආයෙත් මේ විදිහට අමතරව පාන් පිටි ටිකක් ඉහා ගමු. ඒ කියන්නේ මොළිය හොඳට සොෆ්ට් එකට ලස්සනට ගන්න ඕන නිසායි. දැන් අපි ආයෙත් මේ විදිහට අතේ අල්ලේ කොනෙන් අපි මේ විදිහට අනා ගමු. හොඳට මේ විදිහට අනා ගන්න ඕන. කියන්නේ මේ විදිහට එන්නම අනා ගන්න. දැන් බලන්න මගේ අතේ පොඩ්ඩක්වත් නැහැනේ පිටිමොළියේ මේ ගෑවිලා නැහැනේ අතේ. කියන්නේ මේ විදිහට අතේ ඇලවෙන්නේ නැති වෙන විදිහටම ඔයගොල්ලෝ පිටිමොළිය අනා ගන්න ඕනේ. මොකද අතේ ඇල වුණොත් මේක කරන්න බෑ. ඇල වෙනවයි කියන්නේ පිටිමොළිය හරියට හැදිලා නැහැ කියන එක. එතකොට ඔයාලට පුළුවන් තව ටිකක් පාන් පිටි අර විදිහට ඒ කියන්නේ ලේයර්ස් ආයේ අර විදිහට පාන් පිටි ඉහලා ආයේ මේ ගී හරි ෆැට් ස්ප්‍රෙඩ් මොන හරි දාලා ඉහලා මේ විදිහට අනා ගන්න පුළුවන් පිටිමොළිය මේ විදිහට එනකම්. අනිවාර්යෙන්ම අපි මේ දෙක මේ විදිහට දානකොට පිටිමොළිය හොඳට හැදිලා මේ විදිහට එනවා. දැන් ආයේ මේ අපේ අතේ අල්ලට අරගෙන මේ විදිහට අපි පිටි ටිකක් මේ බෝල් එකට දාලා මෙහිම ඉයලා ආයෙත් අපි අනාගමු. ඔයාලට පුළුවන් තව ටිකක් මෙහිම යටට පිටිමොළිය අරගෙන මෙහෙම ඇතුළට දාලාත් කරන්න. දැන් ආයෙත් අපි මේ අතේ අල්ලේ මේ විදිහට අනාගමු හොඳට. දැන් මේ මං කරන විදිහට මේ තියෙන්නේ. මෙන්න මෙහෙම ඇතුළට දාගන්න. කෙනේ පාන් පිටි ටික උඩින් අරගෙන හොඳට මෙහෙම මේ ආකාරයෙන්ම කරන්න. මෙහෙම. මෙන්න මේ විදිහට ඇතුළට හොඳට දාන්න. දාලා ඉවර වෙලා දැන් ආයෙත් අර ඉහාගත් බෝල් එකේ චුට්ටක් පාන් පිටි අපි ඉස්සගත්තනේ. ඒකට උඩින් මේ විදිහට තියන්න. තියලා දැන් ආයෙත් අර ගී ටිකක් අරගෙන මේ විදිහට ඇඟිලි තුඩු වලින් අරන් හොඳට මේක වටේ ගන්න. දැන් ඔයාලට පේනව නේද මේ පිටිමොළිය හොඳට සොෆ්ට් එකටත් තියෙන ලස්සනටත් තියෙනවා. ඉතින් දැන් අපි මොකද කරන්නේ? මේක ලස්සනට මේ විදිහට පිටිමොළිය මෙහිම උඩින් ටිකක් ගී හරි බටර් ස්ප්‍රෙඩ් පොල් තෙලුත් යූස් කරන්න පුළුවන්. මේ ඉතින් ඉහළ මේ ගාලා දැන් අපි තෙත ටවල් එකකින් මේ විදිහට කිචන් ටවල් එකක් හරි එහෙම නැත්නම් තෙත සර්වියට් එකක් හරි අරන් මෙහෙම වහලා තියමු. ඔන්න දැන් අපි අර මේ විදිහට වහලා තිබුණ මම ඇත්තටම මෙතනදී නම් විනාඩි 15ක් විතර තමයි තිබ්බේ. විනාඩි 20ක් 15ක් තිබ්බට කමක් නැහැ. තියලා ඔන්න ගත්ත පිටිමොළිය තමයි මේ තියෙන්නේ. පේනව නේද?
හොඳට තියෙන මේ පිටි මූලිය. දැන් මේක අරන් චුට්ටක් විතර අපි මේ මෝලින් මේවා එකකින් අපි පොඩ්ඩක් මේ චුට්ටක් මේක දිග ඇරගමු. දිග ඇරලා මෙන්න මේ විදියට අපි මේක කෙනෙක් කොටස් 4කට වගේ නැත්තම් 5කට වගේ වෙන් කරගමු. මොකද මෙහිම කරන්නේ අපිට මෙහිම දිග ඇරගත්තට පස්සේ අර චපාතිය හදනකොට ඒක කියන්නේ ඉස්සලාම චිකන් බරීටෝ එකක් හදනකොට චපාතියක් හදන්න එපා අපි. ඉතින් ඔයාලට පුළුවන් චපාතියක් වුණත් මේ විදිහට හදාගන්න. දැන් මේකෙන් චපාතිය අර ඉස්සලාම හදාගන්න ඕන නිසා තමයි මෙන්න මේක අපි මේ විදිහට කෑලි වලට වෙන් කරගන්නේ. ඉතින් ගොඩක් අය කියලා තිබ්බ මට මේක මෙහෙම විස්තරාත්මකව පෙන්වන එක හොඳයි කියලා මට පර්සනලි මෙසේජ් වලත් තිබ්බ කමෙන්ට් වලින් දාලා තිබ්බ සමහර අය. ඉතින් ඇත්තටම thank you very much ඒකට. ඒගොල්ලෝ කියලා තිබ්බ මේක පෙන්වන එක හොඳයි මෙහෙම කියලා. ඔන්න දැන් ඉතින් අපි මේ විදිහට කඩාගත්ත මේ පිටි මූලිය චූටි චූටි බෝල කරගමු. පොඩියට අරගෙන මේ විදිහට කියන අපිට අවශ්‍ය ප්‍රමාණයට ඔයගලන්ට සයිස් එක තීරණය කරන්න පුළුවන්. පොඩියට මෝනේ නම් පොඩියට එහෙමත් නැත්නම් ටිකක් ලොකුවට වුණා. දැන් මම ටිකක් යම්කිසි අපි හිතමු විශ්කම්බය සෙන්ටිමීටර් 8ක් විතර තියෙන විදිහට තමයි මම මේක හදන්නේ. දැන් මේ විදිහට මේ බෝල කරලා අපි මේක මේ පිටි හාගත්ත ට්‍රේ එකක හරි එමන් නැත්තම් පිගානක ඔයාලට පුළුවන් නැත්තම් මොකක් හරි එකක අපි මේක මෙහෙම තියාගමු පැත්තකින්. මේ විදිහට දැන් ඔයාලට පුළුවන් ආයෙත් ඕනේ නම් මේ විදිහට අපිට ඇලෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ නම් ෆ්‍රිජ් එකේ දාලා අර අපි මම වෙනම තියාගන්න කිව්වේ පාන් පිටි ඒකෙම ආයේ මේක ඒ කියන්නේ මේ විදියට දාලා මෙහෙම දෙපැත්තටම මෙහෙම කරලා තියලා පාන් පිටි තවරගෙන මේක තියන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම ඔය ગેප් එක තියන්න ඕනේ ඔය විදියට ඔය දෙක අතර ඒ කියන්නේ ඉඩ ප්‍රමාණයක් තියන්න වෙනවා ඔයගොල්ලෝ. තියලා ඊට පස්සේ තමයි අනිත් එක ආයෙත් තියන්නේ. මොකද නැත්තම් මේ දෙකම එකට ඇලෙන්න බලනවා. ඒ නිසා මේ විදියට අපි පොඩි ગેප් එකක් තියන්න එතනදී. ඔය විදියට අපි චූටි චූටි බෝල හදාගෙන දැන් මේ අර හදාගන්න යන්නේ චපාති ඉස්සලම චපාති එකක් තමයි අපි හදාගන්න ඕනේ මේ චිකන් බරීටෝ එකට. දැන් අපි මේකේ මේ විදියට තව අපිට බෝල හදාගන්න පුළුවන්. බෝල කරලා මේවා මේ පාන් පිටි මේ විදියට අපි අර පීසස් වලට පොඩි පොඩියට කපාගත්ත මේ චපාති ටික කියන්නේ මුලියෙන් කෑලි ටික චපාති වෙන විදියට අපි මේ බෝල හදාගෙන මේ විදියට තියාගමු. පේනවා නේද මේ එක බෝලයක් අරගෙන මේ විදිහට ඔයාලට පුළුවන් ඇතුළට දාන්න. මම හිමීට පෙන්නන්න. දැන් මේකේ මේ විදිහට මේ ස්ලෝ මොෂන් එකේ පෙන්නන්න පේුණා නේද? ඒ විදිහට ඇතුළට දාලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ආයේ පාන් පිටි ටිකක් තවරලා ඔන්න ඔය විදිහට තියාගන්න. ඔයගලන්ට චපාතියක් වුණත් ඔතනදී ඒ කියන්නේ චිකන් බරීටෝ එකක් නැතුව චපාතියක් වුණත් නිකන් මෙතනදී හදාගන්න පුළුවන්. ඕනේ නම් ඔක දිගෑරලා පුච්ච ගන්න විතරයි තියෙන්නේ. දැන් අපි ඔන්න ඕක ඩ්‍රයි වෙනවනේ ගොඩක් වෙලාට. දැන් ඔහම තිබ්බම ටක් ගාලා පාන් පිටි එක වේලෙන්න බලනවා. දැන් මොකද ඒ නිසා අපි කරන්නේ තෙත කිචන් ටවල් එකක් හරි ටිෂු එකක් හරි තෙත වගේ තියෙන ලාවට තෙමාගත්ත අපි ඒක උඩින් තියනවා. නැත්තම් මේක ඉක්මනටම වේලෙන්න බලනවා. වේලුනහම අර මේ ඒ කියන්නේ උඩින් අර මේ පැලිලා වගේ ගතියක් එනවනේ. ඒක ඒ හේතුව නිසායි හිම වෙන්නේ. දැන් ඔන්න ආයේ පාන් පිටි වල තවරගෙන මෙන්න මේ ආකාරයට ඇඟිලි තුඩු වලින් දිග අරගන්න. දිග අරගෙන දැන් ඔයගොල්ලෝ මේ පිටි මූලියේ තියෙන්නේ. දැන් මේ විදිහට දිග අරගන්න ඕනේ රෝලින් පින් එකකින්. මේ තියෙන මෙන්න මේ විදිහට අපි දිග අරගමු. එතනදිත් මතක ඇතිව පිටි ටිකක් ඉහන්න නැත්තම් කොහොමත් ඇලෙන්න බලනවා. කොච්චර හොඳට පිටි මූලිය හැදුනත් පිටි ටිකක් ඉස්සේ නැත්තම් මේක අනිවාර්යෙන්ම ඇලෙනවා. ඒක තව රහසක් මේකේ. දැන් මේ තියෙන මෙන්න මේ විදිහට චිකන් බරීටෝ එකට අවශ්‍ය කරන අර චපාති එක අපි හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් චිකන් බරීටෝ එක හදනකොට ඔයගොල්ලෝ චිකන් ඕනේ නැහැ කියලා හිතෙනවනම් මෙතනදී ඔයගලන්ට චපාතිය වගේ හදලා කන්න පුළුවන්. මම මේක සැලින් සැරේ කියන්නේ මොකද අපි මේ චිකන් බරීටෝ එකට අනිවාර්යයෙන්ම චපාති මොලියක් හදාගන්නේ. ඉතින් මේ චපාති මොලිය තමයි චිකන් බරීටෝ දාන්නේ. ගොඩක් වෙලාවට චිකන් බරීටෝ එකට අනිවාර්යයෙන්ම බත් වගේ දෙයක් දානවා. නමුත් මම නම් ඒක යූස් කරන්නේ නැහැ. මොකද මගේ දුවත් හස්බන්ඩ්ුත් මෙතනදී කැමති නැහැ මේ බරීටෝ එකට බත් දාලා කන්න. බරීටෝ කියන්නේ ඇත්තටම චිකන් උත් දාලා බත් උත් දාලා හදන දෙයක් නේ.
ඉතින් අපි ලංකාවේ අය පොඩ්ඩක් චපාතිත් එක්ක එහෙම බත් මැදට දාලා කනවා හොරයිනේ. ඒක හින්දා ඒ වැඩේට කැමති නැති නිසා තමයි මම බත් යූස් කරන්නේ නැත්තේ මෙතනදී. ඉතින් එන්න බලන්නකො මෙන්න මේ විදිහට හොඳට මේක දිගෑරගන්න. දිගෑරලා ඔයාලට පුළුවන් අතින් මේ විදිහට මෙහෙම කරන්න. දෙපැත්තට දාලා මේ ලස්සනට මෙහෙම කරගන්න පුළුවන්. මොකද දුව ගොඩාක් කැමති ක්‍රිස්පියට. ඉතින් ඔයාලට ඔක ක්‍රිස්පි එකට ඕනේ නැත්තම් ටිකක් මහතර වගේ ගන්න පුළුවන්. එතකොට හොඳට අර මේ ක්‍රිස්පි එක ඉන්නේ නැහැ. හැබැයි අර මේ හොඳට චපාතියක් වගේ තියෙනවා. හැබැයි ක්‍රිස්පි ගතිය හොඳට අර කියන්නේ ගොඩාක් සද්දෙට වගේ ක්‍රිස්පි ගතියට හැපෙන්න කන්නේ අපි. ඒ කන්න ඕනේ නම් හීනි කරගන්නම වෙනවා චපාතිය. නැත්තම් ඒ සද්දේ නම් එන්නේ නැහැ. දැන් අපිට අවශ්‍ය වෙනවා අපි විනාඩි 20ක් තියාගත්ත චපාති මූලිය අපි අරගෙන දිගෑරගත්තනේ පොඩි රවුමක් දිගෑරගත්ත චපාති මූලියේ අනවශ්‍ය පිටි ටික ඉවත් කරලා දැන් අපි කියන්නේ චපාති මූලිය දිගෑර ගන්නකොට පිටි ඉස්සනේ. ඉතින් ඒක ඉවත් කරගෙන ওই විදියට ඒ කියන්නේ non stick pan එකකට හරි ඔයගොල්ලෝ pan එකකට හරි මේ ගී හරි පොල් තෙල් හරි දාගත්ත චුට්ටක් විතර දාගන්න. දාගත් එකට මේ විදියට යාන්තමින් ගී හරි පොල් තෙල් හරි ගාගත්ත හැන්දකට මේ විදියට රවුම් ආකාරයෙන් ඔයගොල්ලෝ මෙහෙම මේ විදියට මේ මම මේ කරන විදියටම කරන්න මෙම චුට්ට අර නිකන් ටැප් කරන්න වගේ කියන්නේ එම පොඩ මෙහෙම මේ තට්ටු කරන්න. තට්ටු කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ ඉතින් ඇත්තටම මේ ඩෝ එක අපි ගොඩක් වෙලාවට ගොඩාක් අය කරන්නේ චපාති ඩෝ එක එළියෙන් ගන්නවා. ඉතින් අපිට හදන්න පුළුවන් නම් හදලා මෙහෙම කන්න පුළුවන් නම් ෆ්‍රෙෂ්ලි කන්න පුළුවන්නේ. ඉතින් ඒකට මෙහෙම හැදුවම ඇත්තටම චපාති ඩෝ එක අපිට එළියෙන් ගන්න නම් අවශ්‍ය නැහැ. එතකොට ගෙදරදීම හදලා කන්න පුළුවන්. ඉතින් බලන්න ඕම හැදුවොත් ඔයගලන්ට චපාතිය වුණත් නිකන් හදලා කන්න පුළුවන්. හරිම රසයි. කියන්නේ හරි ෆ්‍රෙෂ් මස් කරි එකක් එක්ක කන්න පුළුවන්. එහෙමත් නැත්තම් ඔයාලා මොන හරි හදන වෙජිටබල් එකක් මැදට දාගෙන ඒකත් එක්ක අල තෙල් දාලා එහෙම කන්නත් පුළුවන්. රසයි. දැන් ඉතින් මේ විදියට පොඩ මෙහෙම අර රවුමට මෙහෙම නිකන් තට්ටු කර යන්න මෙහෙම. ඒ කියන්නේ අර ඔය බබල්ස් වගේ පොඩියට එනවනේ. නිකන් මෙහෙම ඒ කියන්නේ චූටි රවුම් වගේ පිපෙන්න ගන්නවා චපාති මූලියේ. අපි දාන චපාති රොටිය දැන් මේ විදිහට පිපෙන්න ගන්නවා. දැන් මේ පේනව නේද? මේ පේන්නේ මේ බබල්ස් වගේ එනවා උඩට මතු වෙලා. දැන් ඔය ඔහොම එනකොට ඔයාලට පුළුවන් ඕක ආයේ තලන්න. ඒ තැලුනම තමයි දුඹුරු පාටට වගේ ලස්සනට අර මේ ලොකු රවුම් වගේ චපාති එහෙම තියෙන්නේ. ඕක තමයි ඒකට හේතුව. මේ ඉතින් අපි මේ විදිහට හොඳට තලා ගන්න. මේ දුව වැඩිපුර ක්‍රිස්පියට ඕනේ හින්දා මම මේක ඇත්තටම ගොඩාක් හීනි කරගත්තා. එහෙම නැත්නම් ඔයාලට මේක ටිකක් මහතට වගේ ගන්න පුළුවන්. දැන් ඔන්න මේ ආයේ අර බුබුලු වගේ මතුවෙනකොට ඔයාලා ඒකත් ආයේ තලා ගන්න මේ විදිහට. එතකොට අර ලස්සන දුඹුරු පාට ඒ කියන්නේ මේ චපාතිය උඩ තියෙන්නේ මතුවෙලා ඒ හිඳයි. ඉතින් දැන් ওই විදිහට මේ අනිත් පැත්තත් හරව ගන්න. අනිත් පැත්තත් හරවගෙන චුට්ටක් විතර අපි මේ අයිනකින් මෙහෙම පොඩ්ඩක් විතර මෙහෙම චපාතිය උස්සලා තව මේ ගී හරි පොල් තෙල් හරි චුට්ටක් දාගන්න. දාලා ආයේ අර විදිහට අර ගාගත්ත හැන්දකින් මෙහෙම වටේ දෙපැත්තේ කරන්න. දෙපැත්තටම හවුවෙන විදිහට දාන්න. තෙල් ටිකක් දාලා මේක ආයේ හොඳට මෙහෙම කරලා අර විදිහට තලා ගන්න. ඒ කියන්නේ බුබුලු වෙනකන් වගේ. නැවත ආයේ එන බුබුලු වගේ ඒ කියන්නේ උඩට මතුවෙලා එනවා චපාතියේ. දැන් ඒක ආයේ තලා ගන්න. ඒ කියන්නේ ওই පිපිලා වගේ බුබුලු වෙනකොට ඒක තලන්න ලස්සනට. එතකොට අර බ්‍රවුන් කලර් එකක් උඩින් මතුවෙලා එනවා චපාතියේ. දැන් ඉතින් ඔයාලට මෙහෙම නිකන් ගන්න අවශ්‍ය නම් ඔය චිකන් කරි එකක් තියෙනවා නම් හදලා මේ විදිහට චපාතියත් එක්ක චිකන් කරි එක කන්නත් පුළුවන්. ඒමත් නැත්තම් අල තෙල් දාලා පේස්ට් එකක් මැදට හදාගෙන කන්නත් පුළුවන්. ඉතින් දැන් අපි හදන්නේ චිකන් බරීටෝ එකන්නේ. ඒ නිසා මම චිකන් බරීටෝ එකට ඒ චිකන් පේස්ට් එක අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ. නැත්තම් මේක රස වෙන්නෙත් නැහැ. මේක චිකන් බරීටෝ එකක් වෙන්නෙත් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මතක තියාගන්න මම දන්නවා චිකන් බරීටෝ එකකට බත් දාන්න අවශ්‍යමයි. නමුත් අපි ඉතින් අර ලංකාවේ ගොඩාක් වෙලාවට අපි චපාතියක් හෝ රොටියක් එක්ක පොල් රොටියක් එක්ක හරි අපි බත් දාලා කන්නේ නැහනේ. ඒ නිසා තමයි මම මේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට චිකන් බරීටෝ එකක් හදන්නේ.
මම දැකලා තියෙන ගොඩක් අය මේ බරිටෝස් හදද්දි බත් දානවා. නමුත් මම දන්න ගොඩක් අය කැමති නෑ බත් දාලා චපාතියක් මැදකට හරි රොටියක් මැදට හරි කන්න. ඉතින් අපි ලංකාවේ ශ්‍රී ලංකන් ස්ටයිල් එකට තමයි මම මේක හැදුවේ. කොහොමත්ම මගේ දුවවත් හස්බන්ඩ්වත් කැමති නෑ මේකට බත් නම් දාලා කන්න. ඒ නිසා තමයි මම බත් මුකුත් දාන්නේ නැතුව මේකට චිකන් පේස්ට් එක විතරක් දාලා චිකන් බරිටෝ විදියට හදන්නේ. ඉතින් ඒකයි අපි මේකට චිකන් බරිටෝ කියලා කියන්නේ. ඉතින් ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් බත් ටිකක් වගේ දාගන්න. කියන්නේ ස්ටීම් රයිස් වගේ චුට්ටක් මේකට දාලා එහෙම එකතු කරගන්නත් පුළුවන් කැමති නම්. මම හිතන්නේ ගොඩක් කලාට ගොඩක් අය කැමති නෑ බත් දාලා කන්න මේ චපාති එකක් මැදට. ඉතින් දැන් මේ විදිහට දෙපැත්තම දාලා හොඳට පුච්ච ගන්න. ඔයාලට මේ කියන්නේ ඔය වෙලේ ගන්න ඕනේ නම් ගන්න තව ක්‍රිස්පි වෙන්න දෙන්නේ නැතුව. දැන් දුව චුට්ටක් ක්‍රිස්පියට කැමති ඉන්න මම තව ටිකක් මේක ක්‍රිස්පි කරගන්නවා. ඒ කියන්නේ තව පොඩ්ඩක් පුච්ච ගන්නවා. එතකොට ක්‍රිස්පි ගතිය වැඩි වෙන හින්දා. එහෙම නැත්තම් ඔයාලට ක්‍රිස්පි ගතිය අඩුවෙන් වගේ ඕනේ නම් ඔය වෙලේ ගන්න. දැන් අපි ගින්දර බොහෝම අඩු ගින්දරේම දාලා එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ගේ චපාතිය හොඳට පිච්චිලා වගේ නම් මේ වෙලේ ලිප් ඔෆ් කරගන්න පුළුවන්. ඔෆ් කරලා ඉවර වෙලා මෙන්න මේ විදිහට අපි හදාගත්ත චිකන් පේස්ට් එක ලස්සනට මැදින් මේ ලයින් එකක් වගේ හිටින විදිහට හොඳට පේස්ට් එක මැදට පුරවලා දාගන්න මැදට. ඉතින් රස්නේ තියෙනකොටම කරගන්න චිකන් පේස්ට් එක දාලා ඒකට උඩින් මයොනීස් දානවා. ඉතින් ඔයාලා මයොනීස් කැමති නැත්නම් මෙතනදී ඔයාලට පුළුවන් චීස් ස්ප්‍රෙඩ් එකක් වගේ දෙයක් උනත් යූස් කරන්න. ඒක ඒ දෙකම කැමති නැතිනම් ඒ දෙකම යූස් කරන්න එපා. චිකන් පේස්ට් එක විතරක් දාලා ඔයගලන්ට කන්න පුළුවන්. මේක චිකන් බරිටෝ එකක් නේ නිසා. ඉතින් අර රසය වැඩි වෙනවා මයොනීස් ටිකක් දැම්මම අනිවාර්යෙන්ම දාගන්න මේ විදියට පුළුවන් නම්. පුළුවන් තරම් උත්සාහ කරන්න තියෙනවා නම් මයොනීස් දාන්න. එහෙම නැත්නම් චීස් ස්ප්‍රෙඩ් එක හරි ටිකක් දාන්න බලන්න. එතකොට රසය වැඩි චිකන් බරිටෝ එකේ. මේ විදිහට වටේටත් අපි චපාතියට ගාගමු මයොනීස්. ගාලා මේ විදිහට දැන් මේක ලස්සනට අපි ඒ කියන්නේ දැන් මේක මේ විදිහට චිකන් බරිටෝ එකට උඩින් මම දම්ගෝවා මන් ළඟ තිබුණා ඊයේ මගේ සලාඩ් එකක් අරගෙන ඒ සලාඩ් එකෙන් ඉතුරු වෙච්ච දම්ගෝවා දැන් මම මේකත් මේ විදිහට චුට්ටක් කපාගෙන හීනියට දාගන්නවා. මොකද දම්ගෝවා දැම්මමත් රසය වැඩි. නමුත් ඔයාලට මේක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. මේක කැමති නම් ඔයාලා ළඟත් ඔය වගේ මොන හරි කියුකම්බර් වගේ දෙයක් පිපිඤ්ඤා ඉතුරු වෙලා තියෙනවා නම් ඒ වගේ දෙයක් වුණත් මෙතනදී චූටියට කොටුවට කපන් දාලා එකතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි බත් දාන්නේ නැති නිසා. එහෙම නැත්තම් මෙතනදී බත් එකතු කරලා මේ විදිහට මේක නවන්න ඕනේ. ඉතින් හරි පරිස්සමින් කරන්න ඕන වැඩක් මේක. අත පුච්ච ගන්නේ නැතුව හැඳි දෙකක් මේ විදිහට පාවිච්චි කරලා මේ විදිහට අපි නවා ගන්න ඕනේ. තව දෙයක් තමයි මේක අර රස්නේ තියෙද්දිම නවා ගන්න. නැත්තම් මේක දිගෑරෙන්න බලනවා. ඉතින් මේ විදිහට අපි දෙපැත්තම ලස්සනට රස්නේ තියෙද්දිම මේ විදිහට නවාගෙන හොඳට මේක මෙහෙම චුට්ටක් තලා ගන්න ඕනේ. තලලා මේක දෙපැත්තෙම පුච්ච ගන්න ඕනේ. ආයේ මේ ලා රස්නෙන් ඒ කියන්නේ අඩු ගින්දරේම අපි ලා රස්නේ මේ විදිහට ආයේ නැවත මේක අපි ටිකක් පුච්ච ගමු. එතකොට තව චිකන් එකත් එක්කම චපාති එක ඇතුලෙන් මේක තැම්බෙන මේක චිකන් එක මික්ස් වෙනවනේ චපාතියට. ඒ නිසා දැන් බලන්න මේක ගැලවුන්නේ නැහනේ. දිගෑරුණෙත් නැහැ. අර මන් ලා රස්නෙන් කරන නිසායි මේක මේ විදිහට තියෙන්නේ. දැන් ওই විදිහට අරන් ඔයගලන්ට පුළුවන් ඉතින් චපාති හදනකොට හැම වෙලේම තියාගන්න බලන්න. ඉතින් මේ පෑන් එකක් චපාති වලටම වෙනම. දැන් මේක එළියට අරගෙනත් කපන්න පුළුවන්. ඉතින් මේ හැබැයි එතකොට හොඳයි ඔයගොල්ලෝ ඉතින් චපාති වලටම ගොඩක් වෙලාට බලන්න non stick pan එකක් හරි මොන හරි pan එකක් තියෙනනම් චපාති වලටම තියාගන්න. එතකොට ඒකෙන් හොඳට පුච්ච ගන්න පුළුවන්. නැත්නම් එක එක ඒවා හදද්දි පොඩ්ඩක් ඇලවෙනවනේ. ඒ නිසා මේ දැන් මම මේක හැදුවේ non stick pan එකේ. ඉතින් මේ විදියට තියලා ඔයාලට පුළුවන් ඒක non stick pan එකත් කැපෙන්නේ නැති වෙන විදියට මේ විදියට ලාවට කපා ගන්න. ඒ කියන්නේ කැපුම් මාක් එකක් හිටින විදියට රස්නේ තියෙද්දිම මෙහෙම කපා ගන්න ලාවට පෑන් එකත් කැපෙන්නේ නැති වෙන විදිහට උඩින් කපා ගන්න. කැපුවට පස්සේ ඔයගලන්ට පුළුවන් මේක වෙන් කරගන්න දෙකට මැදින්. පෑන් එක හවුවෙන්නේ නැහැනේ මේම රස්නේ තියෙනකොට අපි කැපුවම ඔක පිහිය යට හවුවෙන්නේ නැති වෙන විදිහට කපා ගන්න බලන්න. එහෙම නැත්තම් පිගාන ඔයගලන්ට පුළුවන් ට්‍රේ එකක් උඩින් තියලා හරි
නැත්තම් මේ චොපින් බෝඩ් එකක් උඩ තියලා හරි මේක කපා ගන්න. කපලා ඊට පස්සේ ආයි චුට්ටක් විතර රස්නේ තියාගෙන කියන ගොඩාක් පුච්ච ගන්න නෑනේ. චුට්ටක් විතර රස්නේ තියාගෙන මේ විදියට ගන්න. පේනව නේද මේ මැද පේන විදිය පේස්ට් එක? හරි ලස්සනයි. ඒ වගේම මේ හරිම මේ සොෆ්ට් එකට තමයි මේ වෙලාවේ මේක හවු වෙන්නේ. ඒ කියන්නේ චිකන් එහෙම හරි සොෆ්ට් එකට තියෙනවා. දැන් පේනව නේද? මේ තියෙන්නේ මම චිකන් බරිටෝ එක සරසගෙන තියෙන විදිය. ඔයාලටත් පුළුවන් මීට වඩා ලස්සනට ඔයගොල්ලෝ කැමති විදියකට සරසගෙන මේක පිළිගන්නවන්න ඕනම කෙනෙක්ට. ඉතින් ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එහෙමත් නැත්නම් මේකට තව මොන හරි දෙයක් ඇඩ් කරන්න ඕනේ නම් මතක ඇතිව කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මම ඒකට අනිවාර්යෙන්ම රෙස්පොන්ඩ් කරන්නම්. ඉතින් මේ තමයි මම හදපු චිකන් බරීටෝ එක. හස්බන්ඩ්යි දුවයි නම් කාලා දැම්මම කියලා තියෙන්නේ මේක හරිම රසයි කියලා. ඒ වුණාට ඉතින් මමත් කාලා බලන්න එපා මේක කොහොමද කියලා. ඉතින් බලමු අපි කොහොමද මේකේ රස කියලා. මම හිතන්නේ මම හදපු රසම රස චිකන් බරීටෝ එක තමයි මේක. ඉතින් ඔයාලත් හදලා බලලා කොහොමද කියලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලට තව මේ වගේ එක්ස්පීරියන්ස් ගන්න ඕනේ නම් තව වීඩියෝස් මම ගේන්නම්. ඒක ගැනත් මට තව හදන්න ඕන මොන හරි මෙනුස් තියෙනවා නම් ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඔයගලන්ට රෙස්පොන්ඩ් කරනවා. ඉතින් තව මේ වගේ ලස්සන මෙනු එකකින් ඔයාලව හමු වෙන්න. Thank you for watching. Bye.